සිළු දෙනාම සාදරයෙන් පිළිගන්නවා Best Idea for Life YouTube channel එකට. ඔන්න පොරොන්දු වුණා වගේම වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ voltage එකක් display වෙන ආරක්ෂාකාරී extension code එකක්. එහෙම නැත්නම් multi plug එකක් හදාගන්නේ කොහොමද කියලා. අපිට මේ සඳහා අවශ්‍ය වෙනවා sunbox එකක්. ඉතින් මම අද හදන්න යන්නේ plug base 3ක් තියෙන extension code එකක්. ඒ වගේම plug base 3ක් අවශ්‍ය වෙනවා. තව අපිට voltage indicator එකක් මේක ඔයාලට රුපියල් 400ක් වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. ගේජ් එක 1 mm වගේ තියෙන මේ වගේ වයර් එකක් පාවිච්චි කරන්න වෙනවා. මොකද වැඩි ඇම්පියර් එකක් ගත්තත් වයර් එකටවත් භාණ්ඩ වලටවත් හානියක් වෙන්නේ නැති හින්දා. තව අපිට මේ වගේ හොඳ plug top එකක් අවශ්‍ය වෙනවා. sunbox එකේ මේ විදිහට හෝල් එකක් හදාගන්න ඕනේ වයර් එක ඇතුළට දාගන්න. දැන් ඔයාලට මේ ඩිස්ප්ලේ එකේ පේන විදිහට ඔයාලා වයර් ටික අමුණ ගන්න ඕනේ. මේකේ L අකුරෙන් ලයිව් එකත් N අකුරෙන් නියුට්‍රල් එකත් E අකුරෙන් එර්ත් එකත් සඳහන් කරලා තියෙනවා. අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන් මේ plug base එකේ පැහැදිලිව මේ අකුරු ටික ගහලා තියෙනවා. ඊට පස්සේ අපි මේ විදිහට හොඳට වයර් වල ආග හොඳට සුද්ධ කරගන්න ඕනි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ N අකුර ගහලා තියෙන නියුට්‍රල් ලයින් එකට නිල් පාට වයර් එකත් L අකුර ගහලා තියෙන ලයිව් ලයින් එකට දුඹුරු පාට වයර් එකත් මේ වයර් එක රතු පාටින් උනත් එන්න පුළුවන්. ඊට පස්සේ E අකුර ගහලා තියෙන earth එකට කොළ පාට වයර් එකත් අපි හොඳින් සම්බන්ධ කරගන්න ඕනි. ඉසුරු පුණියක් භාවිතා කරලා හොඳට තදට සම්බන්ධ කරගන්න ඕනි. දැන් මම හදන්න යන්නේ plug base 3ක් තියෙන multi plug එකක් හින්දා මේ හැම ලයින් එකකම ඒ කියන්නේ neutral base earth කියන වයර් තුනෙන් out එකක් ඒ කියන්නේ තව වයර් 3ක් ඊළඟ plug base එකට ගන්න අපි හදා ගන්න ඕනි. ඔයාලා මේ වීඩියෝ එකේ පේනවා ඇති මම මේ විදිහට වයර් 3ක් අරගෙන ඊළඟ plug base එකට සම්බන්ධ කරනවා. ඔයාලට ඇත්තටම මේ වගේ plug base එකක් ගෙදරදී හදාගත්තොත් ගොඩක් හොඳයි. මොකද ඔයාලගේ පාවිච්චි කරන ගෙදර පාවිච්චි කරන හැම උපකරණයකටම මේ වගේ හොඳ වයර් එකක් ඒ වගේම හොඳ plug base දාලා හදාගත්තොත් ඔයාලට ජීවිත කාලෙටම මේ වගේ multi plug එකක් පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක තමයි මම මේ වගේ voltage indicator එකක් දාලා multi plug එකක් ඔයාට ගෙදර පාවිච්චියට හදාගන්න කියන්නේ ඔයාගේ ගෙදරට එන voltage එක ඔයාට ඕනෙම වෙලාවක ඔයාට බලා ගන්න පුළුවන්. ඔයා දන්නවා ඇති අපේ සාමාන්‍ය voltage එක 230ක්. ඒ වුණාට ගොඩක් තැන්වල මේ voltage එක 200ට වඩා අඩු මට්ටමක තියෙනවා. විශේෂයෙන්ම ඔයාගේ ගෙදර ඉඳන් ට්‍රාන්ස්ෆෝමර් එකට තියෙන දුර ගොඩක් වැඩි නම් සහ නිවෙස් වල ගොඩක් විදුලිය පාවිච්චි කරන අවස්ථාවල මේ වෝල්ටේජ් එක 230ට වඩා අඩු වෙන අවස්ථා තියෙනවා. චුට්ටක් හිතන්නකෝ මේ 230ක් තියෙන ඕන වෝල්ටේජ් එක ගොඩක් අඩු වුණොත් ඒ කියන්නේ 200 180 වගේ වුණොත් අපි පාවිච්චි කරන විදුලි උපකරණ වලට කාලයක් යනකොට හානි වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයා වෝල්ටේජ් අඩු අවස්ථාවල ඔයා භාවිතා කරන උපකරණ භාවිතය අඩු කරන්න පුළුවන්. එතකොට ඔයාට දැනුමක් තියෙනවා මේ අවස්ථාවේ ඔයාගේ නිවසේ වෝල්ටේජ් එක කොච්චරද කියලා. මං කිව්වදී ඔයාට පැහැදිලි වෙන්න ඇති කියලා මං විශ්වාස කරනවා. ඔයත් මේ වගේ වටිනා වීඩියෝ හැමදාම බලන්න කැමති කෙනෙක් නම් අපේ YouTube channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, like එකක් දාන්න, යාළුවන්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. හරි guys. දැන් මම මේ plug base 3ම මම ඔයාලට කියලා දුන්න විදිහට wire ටික හොඳට තද කරලා මේ sunbox එකට මේ විදිහට high කරගන්නවා.
හරි. දැන් ඔයාලට හොඳට පේනවා ඇති. මෙන්න මේ දුඹුරු පාට වයර් එක තමයි L සලකුණ කරලා තියෙන වයර් එක. ඒකෙන් ඊළඟ ප්ලග් බේස් එකට වයර් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ නියුට්‍රල් එකෙන් අනිත් එකේ නියුට්‍රල් එකට වයර් එකක් පාස් කරලා තියෙනවා. අර්ත් එකෙනුත් ඒ විදිහටම වයර් එකක් පාස් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට ඊළඟ ප්ලග් බේස් එකටත් වයර් ටික සම්බන්ධ කරගන්න පුළුවන් ඔයාලට. හරි. දැන් ඔයාලට පේන ඇති මම මේ ප්ලග් බේස් තුනටම වයර් සම්බන්ධ කරලා ඉවරයි. ඔයාලත් මෙන්න මේ විදිහට ප්ලග් බේස් තුනක් හදනවා නම් ඒ විදිහට වයර් ටික සම්බන්ධ කරගන්න ඕනේ. හරි. අපිට ඊට පස්සේ කරන්න තියෙන්නේ වෝල්ටේජ් ඉන්ඩිකේටර් එක මේකට සවි කරගන්න එක. මම මේ සඳහා 1 gain ස්විච් එකක් මේ විදිහට කපලා හදාගෙන තියෙනවා. ඔයාලට පේනවා ඇති මේක මේ විදිහට හයි කරගන්න පුළුවන්. මේ විදිහට හයි කරගත්තාම ගොඩක් පිළිවෙල තියෙන හින්දා ඔයාලත් මේක මේ භාවිතා කරලා බලන්න. බලන්න ඉස්සෙල්ලා අයින් කරනවා වගේ ස්විච් එකක් තියෙනම් ඒ ස්විච් එක ගලවලා මේ විදිහට හෝල් එකක් හදාන මේ ඉන්ඩිකේටර් එක මේකට දාලා මෙහෙම හයි කරගන්න පුළුවන්. හරි. අපිට ඊට පස්සේ කරන්න තියෙන්නේ අපි අන්තිම ප්ලග් බේස් එකෙන් අවුට් කරගත්ත වයර් දෙක, ඒ කියන්නේ අර්ත් එක නැතුව ලයිව් එකයි නියුට්‍රල් එකයි මේකට සම්බන්ධ කරන එක. මේ වෝල්ටේජ් ඉන්ඩිකේටර් එකට ලයින් දෙකයි තියෙන්නේ. ඒ හින්දා නියුට්‍රල් ප්ලේස් ප්‍රශ්නයක් නැහැ. ඕනම වයර් එකක් ඕනම ලයින් එකකට සම්බන්ධ කරලා සවි කරගන්න පුළුවන්. අපිට ඊළඟට කරන්න තියෙන්නේ මේ ප්ලග් টොප් එකට වයර් සම්බන්ධ කරන එක. මේ টොප් එකේ ෆියුස් එකක් තියෙනවා. ඒක තමයි ලයිව් එක. ඒකට දුඹුරු වයර් එකත්, එන්න කුර සටහන් කරලා තියෙන තැනට නිල් පාට වයර් එකත්, ඊය කුර සටහන් කරලා තියෙන තැනට අර්ත් වයර් එකත් මේ විදිහට ස්ක්‍රූප් නියනක් භාවිතා කරලා හොඳට වයර් ටික තද කරන්න. හරි ගයිස්. මම මේ මල්ටි ප්ලග් එක හදලා ඉවරයි. බලන්න ලස්සනට පිරිවලට මේ මල්ටි ප්ලග් එක තියෙනවා. චුට්ටක් මිල වැඩි වුණත් ඔයත් මේ වගේ එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් ඔයාගේ ගෙදරදිම හදාගන්න උත්සාහ කරන්න. මොකද ඔයා පාවිච්චි කරන උපකරණ වලට වගේම ඔයාගේ නිවසේ සිටින අයගේත් ආරක්ෂාවට ගොඩක් හොඳ වෙයි කියලා මම විශ්වාස කරනවා. ඔයා මේ වීඩියෝ එකෙන් දැනුමක් ලබා ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. එහෙනම් ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මේක best idea for life.